හායි ක්‍රිප්ටෝ සහ ෆොරෙක්ස් කරන ට්‍රේඩර්ස්ලා මෙන්න මේ ඇඩ්වාන්ස් ටූල් කිට් එක නොමිලේ ගන්න පුළුවන්. හරිද? ඇඩ්වාන්ස් ටූල් කිට් එක ඔයාලට නොමිලේ ගන්න පුළුවන්. මම සරලව ඔයාලට මේක ගන්න විදිහ මම අවසානට කියන්නම්. මම සරලව ඔයාලට මේකෙන් ඇනලයිස් එකක් ගන්න විදිහ මම ඔයාලට කියන්නම්. බේසික්ලි හරිද? හරි. අපි මේ chart එකේ ඇඳලා තියෙන දේවල් ඔක්කොම දැන් ක්ලියර් කරගමු මුලින්. මේකත් මම ක්ලියර් කරගත්තා. හරි. බේස් බබල් ඩැක් මම ක්ලියර් කරගත්තා. හරිද? මම බේසික්ලි කරන එකක් තමයි මාකට් එකට ඇවිල්ලා ඔයාලා නම් ගොඩක් කට්ටිය වොලියුම් ප්‍රොෆයිල් එක යූස් කරනවා. ඒ හැබැයි මම වැඩිපුරම යූස් කරන්නේ මෙන්න මේ මාකට් ප්‍රොෆයිල් එක. හරිද? මෙන්න මේ මාකට් ප්‍රොෆයිල් එක. මම ඔයාලට පෙන්නන්න මේ මාකට් ප්‍රොෆයිල් එක කියන්නේ මොකක්ද කියලා මුලින්. මේ මාකට් ප්‍රොෆයිල් එක කියන්නේ ටයිම් කැල්කියුලේෂන් එකක්. හරිද? ටයිම් එක කැල්කියුලේට් කරන එක තමයි මාකට් ප්‍රොෆයිල් එකෙන් කරන්නේ. හරිද? එතකොට මම ඔයාලට බේසික්ලි කියන්නම් මේ මාකට් එකේ මේ කඳු මුදුන් වගේ තියෙන මේ නිකන් උල වගේ තියෙන මේ ලෙවල්ස් වල තමයි මාකට් එක වැඩි වෙලාවක් ඉඳලා තියෙන්නේ. හරිද? දැන් ඔයාලට බැලුවොත් පේනවා මෙන්න මේ ලෙවල්ස් එකේ මාකට් එක ගොඩක් කරලා කන්සල්ටේෂන් එකක් කරලා වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක වැඩි වෙලාවක් ඉන්න කැමති ලෙවල් එකක් තමයි මෙන්න මේක. හරිද? දැන් මෙතන ගත්තත් මෙතන සාමාන්‍ය කඳු මුදුනක් වගේ තියෙනවා. ඒ කියන්නේ මාකට් එක ඉන්න කැමති ලෙවල්. හරිද? එතකොට මාකට් එකේ ඉන්න කැමති ලෙවල්ස් තියෙනවා නම් මාකට් එකේ ඉන්න අකමැති ලෙවලුත් තියෙනව නේද? අන්න ඒව තමයි මෙන්න මේ ලෝ ටයිම් නොට් කියලා. ඔයාලට බලා ගන්න පුළුවන්. කන්දක් නැලා කන්දක් බැහැලා ආයි කන්දක් නගිනකොට ඒ කඳු දෙක අතර තියෙන අර V අකුර වගේ තියෙන නිම්නේ. හරිද? මෙන්න මෙතන. මේක හොඳ මාකට් එකේ හොඳ කී ලෙවල් එකක් මෙන්න මේ ලෙවල් එක. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. ලස්සනට මාකට් එකේ එන්නේ කී ලෙවල් එකට ට්‍රැප් කරලා දෙපාරක්ම මාකට් එක ගිහිල්ලා දෙනවා. හරිද? ඒතර මම බේසික්ලි කරන්නේ මාකට් එක ආවම පස්සේ මෙන්න මේ කී ලෙවල්ස් ටික අඳ ගන්න. ඊළඟට තමයි මේකේ තව හොඳම කී ලෙවල් එකක් තමයි වැලියු ඒරියා හයි එක. හරිද? මේකත් මාකට් එක තමයි හොඳ කී ලෙවල් එකක්. හරිද? මෙන්න මේව තමයි අපේ කී පොයින්ට්. වැලියු ඒරියා ලෝ එකත් හොඳ කී ලෙවල්ස් එකක්. හරිද? හරි. එතකොට දැන් මම ඔන්න මාකට් මම දැන් ING USDT කියන කොයින් එකේ ඉන්න ඔන්න මම කී ලෙවල්ස් ටික අඳගත්තා. හරිද? ඊට අමතරව මම කරන දේ තමයි දවසට අදාළව මාකට් ප්‍රොෆයිල් එක දාගෙන කී ලෙවල්ස් ටික අඳගන්නවා. හරිද? ඒකට ඔයාලට කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ගිහිල්ලා දවසට අදාළ මාකට් ප්‍රොෆයිල් එකට එනේබල් කරගන්න පුළුවන්. මේ තියෙන මේ day TPO කියන එක. හරිද? මෙන්න මේක එනේබල් කරගන්න. හරි. මේ තියෙන්නේ දවසට අදාළව මාකට් ප්‍රොෆයිල් එක. හරිද? ඒතර මම ඔයාලට කිව්වා මේ වැලියු ඒරියා හයි එක කී ලෙවල් එකක් හොඳ මාකට් එක වැලියු ඒරියා ලෝ එක ගත්තන් පස්සේ හොඳ කී ලෙවල් එකක්. හරිද? මම මෙන්න මෙතනට ඒක ඇඳ ගන්නවා. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ වැලියු ඒරියා ලෝ එකේ තියෙන තැන තමයි. ඒ කියන්නේ මාකට් එක හොඳ කී ලෙවල් එකක් ආසන්නයේ තමයි දැන් කොයින් එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම කරන දේ තමයි මෙන්න මේ කැන්ඩල්ස්ටික් වල කොහොමද ඕඩර්ස් වැඩින්නේ වේල්ස් එකේ. හරිද? ඒක ඔයාලට මේ බලන්න ඔයා කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා වේල් කියලා. මෙන්න මේක එනේබල් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මාකට් එකේ වේල්ස් එකේ ලොකු ලොකු බබල්ස් ටික. හරිද? ඒ කියන්නේ මේ තියෙන වේල්ස් එකේ ඕඩර්ස්. ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මෙන්න මේ ඩවුන් මූව්මන්ට් එක ඇවිල්ලා තියෙන ඇග්‍රෙසිව් සෙල් මූව්මන්ට් එකකින් බලන්න ලොකු ලොකු සෙල් ඕඩර්ස් දාගෙන තමයි මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මේ 79000ක් 62000ක් 83000ක් වගේ ලොකු සෙල් බබල්ස් දාගෙන. හරිද? ඒ කියන්නේ සෙල් ඕඩර්ස් දාගෙන. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරිය ඇත්තටම බයර්ස් නැති තරම් මේ චූටි චූටි. ඒ කියන්නේ මාකට් එක නැවත මෙන්න මේ ලෙවල්ස් වලට ඇවිල්ලා මොකද්ද ගන්න පුළුවන්? අපිට රීඩ් කළ මාකට් එකේ හොඳ සෙල් එන්ට්‍රි එකක් කැප්චර් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ෆුට්ප්‍රින්ට් chart එක යූස් කරලා මේ තියෙන මේ ෆුට්ප්‍රින්ට් chart එක යූස් කළා ඔයාලට මෙතන ලස්සන මාකට් එකේ එන්ට්‍රි එකක් කැප්චර් කරගන්න පුළුවන්. හරිද? මම ප්‍රධාන වශයෙන් මෙතන කැප්චර් කරගන්නේ absorption කියන එක. හරිද? එතකොට ඒ වගේම තමයි තව ඔයාලට මේක යූස් කරන්න පුළුවන් මේ දැන් මම මේක අයින් කරගන්නවා. හරිද? ඔයාලට ඒ වගේම මෙතන යූස් කරගන්න පුළුවන් තව එකක් තමයි මාකට් එකේ මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඔයාලට කන්ෆර්මේෂන් හදාගන්න පුළුවන් ඔයාලට VWAP එක. හරිද? මෙන්න මේ ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්නම්. හරි මම මේ දැන්ට මේ day TPO එක මම ඕෆ් කරගන්නවා. හරි මේ තියෙන VWAP එක. මාකට් එකේ මෙන්න මේ බෑන්ඩ් උත් කොයි වෙලාවෙත් කීලර්ස් විතර වැඩ කරනවා. හරි VWAP එක. මම ඉස්සරහට සෙෂන් වලදී මම මේ ඔක්කොම ටික ඔයාලට නොමිනේ කියලා දෙනවා. හරිද? දැන් සරලව බේසික් ඇනලයිස් එකක් ගහගෙන මම මෙහෙම. එතකොට මාකට් මේ තැන් වලට ආවම පස්සේ අපි රීඩ් කරනවා. එතකොට ඔයාලට මේක තව ඕනනම් SNR බලන්න පුළුවන්. එතකොට අර SNR බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕනනම් SK සිස්ටම් වලින් බලන්න පුළුවන් එන්ට්‍රි කොහොමද කියලා. එතකොට ඔයාගේ කන්ෆර්මේෂන් බලලා ඔයාලට ඕනනම් එලියට් ටේව් යූස් කරන්න පුළුවන්. ඕනනම් වයිකොෆ් යූස් කරන්න. දැන් වයිකොෆ් එකෙත් මේ එන්ට්‍රියක් තියෙනවා. හරිද? SMC පාර්ට් එක ඔයාලට යූස් කරන්න පුළුවන් මේ. ඔක්කොම තියෙනවා අපි ඇඩ් කරලා බෙන්න ඕමිලේ. එතකොට සෙෂන් තියෙනවට බලා ගන්න පුළුවන්. එතකොට තව හයි වොලියුම් සෙල්ස් ඔන්නවට ඇබ්සෝප්ෂන් ලෙවල්. හරිද? එතකොට මේ මාකට් එකේ වල ගොඩක් දේවල් මේක යූස් කරලා බලා ගන්න පුළුවන්. මේ ඇත්තට මේ මාකට් එක සෙල් වෙන්න තියන්නේ නැහැ. හරිද? එතකොට හයිලු බයිස් ඔන්නවට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඇඩ්වාන්ස් මෙන්න මේ ටූල් කිට් එක ඔයාලට කොහොමද දාලා ගන්න පුළුවන්. හරි ඔයාලට මේක ගණන් කරන්න තියෙන්නේ මම
අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ WhatsApp සහ Telegram link එක දානවා. ඒ වගේම කමෙන්ට් පළවෙනි කමෙන්ට් එකෙත් මම මේක පින් කරලා තියෙනවා. ඒකට අනිවාර්යෙන් ඔයාලා මේකට ජොයින් වෙන්න. ජොයින් වුණාම සෙෂන් එකක් දාලා A to Z මේක කියලා දෙනවා. හරිද? අපේ ඇඩ්වාන්ස් මෙතඩ් එක ඔයාලා ඉගෙන ගන්න. හරිද? ඊට අමතරව ඔයාලට ඕනනම් මේකේ ෆන්ඩමෙන්ටල් උත් ඇනලයිස් කරන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන විදිහ. ඔයාලට මෙතන ගිහලා මේ කොයින් එකේ ෆන්ඩමෙන්ටල් තත්ත්ව ඔයාලට ඇනලයිස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන කියන ෆන්ඩ් කියන එක දෙන්න. ඊට පස්සේ මෙයා මේ කොයින් එකට අදාළ ෆන්ඩමෙන්ටල් එක මොකක්ද කියලා බලනවා. හරිද? අපි බලමු පොඩ්ඩක්. තාම ලෝඩින්. හරි. මේ තියෙන ෆන්ඩමෙන්ටල් එක. හරිද? ෆන්ඩමෙන්ටල් වල තියෙන අද ING USDT coin එක සෙල් වලට. හරිද? ඔයාලට ලස්සන සෙල් වලටම කන්ෆර්මේෂන් බලලා අර මං කිව්ව දේවලුත් එක ලස්සන මාකට් එකේ ට්‍රේඩ් එකක් කැප්චර් කරගන්න පුළුවන්. හරි. එහෙනම් කට්ටිය මේක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම YouTube channel එක අපි subscribe කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම දෙනවා ඔයාලට. එහෙනම් කට්ටිය ජය වේවා.